ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීන් විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීවලි මහා පංචාංගනිකේ ප්‍රධාන කර්තෘ ගයන් අම්බලන්ගොඩ මහතා හමු. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077යි 372යි 6084. අයිබෝවන් දින සති මාස හරි වේගයෙන් ඉක්මනින් ගෙවිලා යනවා. දැන් අපි ඉන්නේ වසරක නිමාවට දින කිහිපයක් තියාගෙන. ජීවිතයේ ඔබට මුහුණ දෙන්න වෙන අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න උත්සාහයෙන් නැගිටින්න ඔබට ධෛර්ය ලැබේවා කියලා අපි වැඩසටහන ආරම්භයේදීම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් වෙනවා ඉසිවර ඉසව්ව වැඩසටහන ආරම්භ කරන්න. පුරුදු විදිහටම මගෙත් එක්ක ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ගුප්ත විද්‍යාචාර්ය මැණික් විද්‍යා උපදේශක සීවලී මහා පංචාංගලිතේ ප්‍රධාන කර්තෘ දේශමාන්‍ය ගයාන් අම්බලන්ගොඩ මහත්මයා බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබතුමා වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් නිරෝෂන්. අදත් අපි සූදානම් වෙනවා ඔබේ නිවසේ සහ ඉඩමේ තියෙන වාස්තු විද්‍යාත්මක දෝෂ සහගත තත්ත්වයන් සහ ඒවට පිළියම් පිළිබඳ කතා බහ කරන්න විශේෂයෙන්ම තාන්බූල ශාස්ත්‍රය අනුසාරයෙන්. ගයන් මහත්මයා දැන් ඔබතුමා ගැන මතක් කරනකොට අපිට ඔබතුමාගේ පියා ගැන කතා නොකර බෑ. ගයන් අම්බලන්ගොඩ මහත්මයාගේ පියා ඔබට බොහොම හොඳින් මතක් වෙනවා ඇති. බොහොම හොඳින් ඔබ නම කියූ සැනින් එතුමන්ව දන්නවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක සිංහලයේ මහා කවි ආචාර්ය සේන අම්බලන්ගොඩ මහතා. එතුමන්වත් බොහොම ගෞරවයෙන් මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා. ගයන් මහත්මයා අපි වාස්තු දෝෂ ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපේ දෝෂ නිර්මාණය කරගන්නේ අපි විසින්මයි. මට එහෙම හිතෙනවා සමහර තැන්වලදී අපිට කරන්න පුළුවන් දේවල් අපි යම් ආකාරයක අතපසුවීමක් හේතුවෙන් මේ දෝෂ සහගත බව තව අපි වැඩි කරගත්තද කියලා සැකයක් තියෙනවා. එහෙම වෙනවද? නිවසේ තියෙන දෝෂ අපි විසින්ම නිර්මාණය කරගන්නවද? දැන් ඕකට උණ පූර්ණයක් දෙන්න ඕන මේ නිරෝෂන්. දැන් අවුරුද්දක අවසානයේනේ. හැබැයි නිරෝෂන් තව අලුත් අවුරුද්දක ආරම්භයක් සන්තුහන් කරනවා ඉදිරියේදී. එතකොට දැන් නිරෝෂණී මායි ඇඳන් ඉන්නේ කතා වෙලා නෙමෙයි මේක අහපු සිදුවීමක් නිරෝෂණ නේද? එකම පාට සමානයි. හරි. නමුත් අපිට ගෙදරදී අපිටත් ඔය වගේ සිදුවීම් සිදු වෙනවා. මේක අහපු සිදුවීමක්. ඒ නිසා අපි මේකට අපි මීට එහා යමක් කරන්න ඕනේ. එක එක්කෙනාගෙන් උපදෙස් අරගෙන ලොකු අමාරුක වැටෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ නිරෝෂණ මේ ගෙදර තියෙන තත්ත්වය අපි සමනය කරගන්න ඉස්සෙල්ලා. මොකද්ද? දැන් වාස්තු විද්‍යාව පැත්තට යන්කෝ. දැන් නිරෝෂන් අපි ගේක අතු ගන්නවනේ. බලන්න කොහොමද අතු ගන්න කියලා. කුස්සියේ ඉඳගෙන අතු ගාගෙන උළුවස්ස ගාවට තියරි කරලා අර ගෙබ්බට ගහනවා වගේ ගහනවා දූවිලි ටික ඉස්සරහා අල්ලපු අතර හරියන්නේ. ඒක වැරදි නිරෝෂන්. අත් එහෙම මේ අතු ගන්නනේ. සාලේ පටන් ගැම්ම. දොර ගාව ඉඳගෙන කුස්සිය පැත්තට අතු ගාලා එතනින් වීසි කරන්නේ නැහැ. ওই කුණු ටික අපි මොකකට හරි ඒකාසන කොළපතර ගත්තේ අරගෙන පැත්තකින් තියනවා. ඊට පස්සේ තමයි ඒකට කරන දේ කරන්නේ. දැන් බලන්නකෝ දෙකේ වෙනස. මේ අපේ තියෙන සෞභාග්‍ය තමයි අර වීසි කළා දාන්නේ. හරි. ඊට පස්සේ එන කෙනාට අපි කියන ශ්‍රේයාකාන්තාව වඩිනවා කියලා. ශ්‍රේයාකාන්තාව වඩින්නේ පිටිපස්සෙන් තමයි. මේ පැත්තට නෑ. හරි. එතකොට එන කෙනාට අර කුණු ටිකත් එක්කම නෙන්නේ. අනිත් එක ඊට වඩා හොඳම කාරණේ මේ නිරෝෂන් මේ අතුගාගෙන යන ගමන් සෙටි එක එහෙමම තියෙනවා. හරි. හැබැයි අවුරුද්දකට සැරයක් අතු ගන්නවා. එදාට තමයි ඒ කට්ටියට හරියන්නේ. හරි ඒ සිංහල අවුරුද්දට අතු ගන්නවා ඒ ඔක්කොම ටික අයින් කරලා ගේ හොත් දාලා එදාට හරියනවා. ඉතින් මේ වැරදි දේවල්නේ. තමන් විසින්නේ තමන්ට කරගන්න. ඊට පස්සේ කියනවා මුදල් නැහැ. අපි මුදල් ගේනවා. ගෙදරට අනේ වියදම් වෙනවා. වියදම් වෙච්ච විදියක් නැහැ. ඊට පස්සේ ණය වාරණ දේවල් පස්සේ යනවා ගිහිල්ලා තව තියෙන ටිකක් නැති කරගන්න. බොහොම ප්‍රායෝගික දේවල්. දැන් ඔබට මේ දේවල් නිවසේදී කරන්න පුළුවන්නේ. ඔබ අතුගාන විදිහ, ගේ පිරිසිදුව පිළිවෙල මේ කියන දේවල් වාස්තු විද්‍යාත්මක දෝෂවලට හේතුවක් වෙනවා නම් ඒවට විසඳුමුත් ඔබ ළඟම තියෙනවා. මේ දේවල් ඔබටම කරන්න පුළුවන් දේවල්. අපි ඔබට පොරොන්දු වුණා සජීව වැඩසටහන අතරතුර ඔබට දුරකථන මාර්ගයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ තියෙන කේන්දරයේ පලාපල නැත්නම් ඔබ ගැන ඔබේ ජීවිතයේ ඉදිරි අනාගත සාර්ථකත්වය ගැන සජීව වැඩසටහන අතරතුර අපි කියනවා කියලා. මම මතක් කරන්න යන්නේ දැන් කොහොමද ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියන දුරකථන අංකය. අපිට කතා කරන්න මේ සජීව වැඩසටහන අතරතුර ඔබේ ජීවිතය ගැන, ඔබේ සාර්ථකත්වය ගැන, ඔබේ දියුණුව ගැන ගයන් මහත්මයා සැදී පැහැදින්නවා ඔබට කියන්න 0112 77 44 22 තව දුරකථන අංකයක් තියෙනවා 0112 77 44 23
මේ ඔස්සේ ඔබට පුළුවන් සජීව වැඩසටහනට සම්බන්ධ වෙන්න. මේ වැඩසටහන අතරතුරම ඔබේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වන්න එතුමන් සැදී පැහැදී ඉන්නවා. ඒ වගේම තමයි අපි ගිය වැඩසටහනේදී අපි ඔබට පොරොන්දු වුණා ඔබේ කේන්දරයේ පිටපතක් උපන් වෙලාව දිනය අපිට WhatsApp කරන්න කියලා. ඒ ඔස්සේ අපි හම්බුවෙන් තෝරා ගන්න එක කේන්දරයක පලාපල අද වැඩසටහනේදී කියනවා කියලා. ඉතින් වැඩසටහන නිමා වෙනකම්ම අපිත් එක්ක රැඳී සිටින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි තෝරා ගන්න එක කේන්දරයක පලාපලත් අද වැඩසටහන අවසානයේට පෙර අපි ඔබට කියනවා. ඒ වගේම තමයි වැඩසටහන ආරම්භයේදීම අපි ඔබට ආරාධනා කරනවා ඊළඟ වැඩසටහනේදී ඔබේ කේන්දරයේ පලාපල දැනගන්න කැමති නම් මෙන්න මේ WhatsApp අංකයට ඔබේ කේන්දරයේ පිටපතක් උපන් වෙලාව දිනය අපිට යොමු කරන්න කියලා. මෙන්න මේකයි WhatsApp අංකය 077 372 60 84 077 372 60 84 මේ දුරකථන මාර්ගයෙන් ඔබට පුළුවන් WhatsApp කරලා ඔබේ තියෙන කේන්දරයේ පලාපල පිළිබඳ තොරතුරු දැන කියා ගන්න. ගයන් මහත්මයා අපි විසින්ම අපිට ඇති කරගන්න දෝෂ ගැන අපි මේ කතා කරමින් ඉන්නවා. මම කැමති තවදුරටත් ඒ ගැන ඔබතුමාගෙන් දැනගන්න. දැන් අතුගානකට අමතරව තව මොනවද අපිට ඇති කරගන්න දෝෂ? ඊට ඉස්සෙල්ලා පුංචි පොඩි නිවැරදි කිරීමකට යමු මේ නිරෝෂන්. මොකද මේ කේන්දරය නෙමෙයි අපිට තාම්බූල ශාස්ත්‍රයෙන් අපි බලන්නේ වාස්තු දෝෂ සහ ඊට එහා ගියපු දෝෂ තියෙනවද කියන එක. එතකොට දැන් අපි කියාගෙන ආවේ දැන් ඊට වඩා හොඳ දෙයක් තියෙනවා. දැන් රැට උයනවනේ නිරෝෂන් ගෙවල් වල නේද? එතකොට මේ උයලා මහන්සියිනේ. අර හට්ටි මුට්ටි ඉතුරු වෙච්ච ඔක්කොම ටික ඉඳුල් ටික එහෙම තියෙනවා. හරිද? උදේට අමාරුවෙන් වැඩටත් යනවා. ඊට පස්සෙන්ද මහන්සිද ඒක එහෙමම තියෙනවා. ආයි දවසක අලුතෙන් උයනවා. අර ටික දවස් දෙකකට පස්සේ තමයි නිරෝෂණ හොදන්නේ. දැන් මොකද්ද මේ කතාව? හරි. අපි දන්නවා මේක උදාහරණයක් ගන්න නීලගුඩ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ ප්‍රේතයෝ දෙවන්සල තුන්වන්සල මේ වගේ ගෙවල් වල මේ අපුරුදු ස්ථානවල කෑම වලට මේ එක එක තැන් වලට ඉන්නවා. දැන් මේ අපි මොකද්ද කරන්නේ? අපි ඒගොල්ලෝ බෝ කරනවා වගේම අපේ ගෙදර මිනිහෝ නැත්තම් මිනිහොත් බෝ කරගන්නවා. ඊට පස්සේ මිනිහෝ මරන්න යනවා. මේ අපිරිසිදු භාවය තුල අපිට ලෙඩ රෝග හැදෙනවා. විද්‍යාත්මකව වෙන විදිහකට හැදෙනවා. මේගොල්ලෝ ඉඳගෙන ඒ කට්ටියට ගෙදර ඇත්තන්ට යම්කිසි දොස් හිසේ කැක්කුම හරි මානසික ආතතිය වැඩි. හරි ගෙදර විරසක වීම තියෙනවා. අම්මා කියන දේ තාත්තා අහන්නේ, තාත්තා කියන දේ දරුවා අහන්නේ, දරුවෝ කියන දේ අම්මයි තාත්තයි අහන්නේ. ඊට පස්සේ නැති ප්‍රශ්න ඇති වෙලා ගේ විනාශයටපත් වෙනවා. හොඳයි. ගයන් මහත්මයා අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි සූදානම් සම්බන්ධ කරගන්න. කවුද අපිට මේ කතා කරන්නේ? මම මේ රද්දොලගමින් කතා කරන්නේ. ඔව් රද්දොලගමින් කවුද කතා කරන්නේ? රද්දොලගමේ සහන්. ඔව් සහන්. සහන් මහත්මයා ඔබතුමාට පුළුවන් ගයන් මහත්මයාගෙන් දැනගන්න මොනවද දැනගන්න තියෙන්නේ අවශ්‍ය කාරණාව කතා කරන්න පුළුවන්. මෙහෙමයි අපි මහත්මයා මම සම්පතේ හිටපු තමම ඉපදිලා 63ක් කරනවා. සිද්ධාර්ථයේ හයි හතන් ඇන්ඩාවේ 6ක් තමයි ඉන්නේ. ඉතින් එහෙමයි මම ඇත්තට කියන්නේ ජීවිත කාලේ අරතන බාධක මේ පරොත්තේ මේ ඉතින් මම අද ඉතිරි ජීවිත කාලේ මේ සත්‍යයමයි කොයි කිසිම ඔබතුමාට කතා කරන්නේ. පට පැහැදිලි වුණේ නෑ මේ නිරෝෂණ 1968 නේද සම්මාත්මයා? 1963 ඕ 11යි 7 තමයි එතුමන් උපත ලැබලා තියෙන්නේ. ඔව් තව අපිට වෙලාවක් දැනගන්න අවශ්‍යයි නේද? නෑ හැන්දෑවේ 6ට. ඔව්. හොඳයි. මට බුලත් මහත්මයා මේ මගේ මේ තාක්ෂණික දෙයක් මාල්ට මම ගන්න කියන පාස්කෝ ජීවත් වෙලා කියන්නේ. ඒ නමුත් පැහැදිලි. කරදර මෙතනවලින් ඉතුරු ඉදිරි අනාගතය ගැන තමයි එතුමන්ට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඉදිරියට එතුමන්ට කොයි වගේ ජීවිතයකට වාසනාව තියෙනවද කියලා. හොඳයි බොහොම ස්තුතියි සහන් මහත්මයා. දැන් ගයන් මහත්මයාගෙන් අපි දැනගමු කොයි විදිහේ අනාගතයක් ඔබතුමාට තියෙන්නේ කියලා. මෙහෙමයි නිරෝෂන්. දැන් අපි කේන්දර බලලා කේන්දර ගැන විස්තර කියන්න ගියොත් එහෙම කේන්දරයට මට තව පැයක්වත් දෙන්න වෙන වැඩිපුර. හරි. එහෙම මේ විනාඩියට දෙකට කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. නමුත් මෙයා මෙතුමට තියෙන කේන්දරයට එහා ගියපු ප්‍රශ්නයක්. හරිද? එතුමට මේ ශරීරයේ ඒ කියන්නේ අර අවුරුදු වයසට එන දුබලතාවයක් නෙමෙයි. නමුත් මේ අර මේ ශරීරයේ අර පීඩාකාරී ඒ කියන්නේ වේදනාකාරී ගැටලුවක් තියෙන්නේ. ඒක කේන්දරයක් නිසා ඇති වුණු ගැටලුවක් නන් නෙමෙයි.
සහ වාස්තු දෝෂ නිසා ඇතුළු ගැටලුකුත් නෙමෙයි නිරෝෂන්. ඊට එහා ගියපු දෙයක්. ඒවා ප්‍රසිද්ධ මාධ්‍ය මට කියන්න බැරි හින්දා එතුමට කියන්නේ ඒ දේ බලලා කරගන්න. එතකොට එතුමට ওই ගැටලුව ඉවරයි. හොඳයි. සහන් මහත්මයාට යම් ආකාරයක මඟ පෙන්වීමක් ලැබුණා. ඒ ඔස්සේ වැඩිදුරටත් මේ පිළිබඳ තොරතුරු දැන කියා ගන්න ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න 076 606 54 02. ඒ වගේම තමයි ගයන් මහත්මයාව හම්බ වෙන්න පුළුවන් දිනයන් සහ ස්ථානයන් මම ඔබට මතක් කරන්නම්. සතියේ සෑම අඟහරුවාදා දිනකම කොළඹදී එතුමන්ව මුණ ගැහෙන්න පුළුවන් මේ කාර්යාලයේදී. ඒ වගේම සෑම වදාදා දිනකම කළුතර, සෑම සිකුරාදා දිනකම බෙලිඅත්ත, සෑම සෙනසුරාදා දිනකම කුරුණෑගල, සෑම ඉරිදා දිනකම ගාල්ල උඩුගම ගයන් අම්බලන්ගොඩ මහත්මයාව දැන හඳුන තුමන් මුණ ගැහිලා ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරලා ඒවට විසඳුම් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. හොඳයි ගයන් මහත්මයා අපි නැවතත් අපේ කතා බහට එමු. අපි මේ අපි විසින් නැති කරගන්න දෝෂ පිළිබඳ කතා කරන්නේ. දෝෂවලින් අපිට ලැබෙන බලපෑම පිළිබඳ දැන් ගෙදර කෙනෙක්ට කෙනෙක් නුරුස්සන ස්වභාවයක් ගැන ඔබතුමා මතක් කළා. ඊට අමතරව තව මොන විදිහේ බලපෑමක්ද මේ පුංචි දේවල් එකතු වෙලා කොයි ආකාරයේ බලපෑමක්ද අපිට සිද්ධ වෙන්නේ? හයි පාරක් නිවැරදි කිරීමක් කරන්න වෙනවා. මොකද මේ කේන්ද්‍රය බලනවා කියන විනාඩිය දෙකට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද පෙර පැවතින පව සහ පින සහ අතීතය සහ වර්තමානයේ අනාගතය කියන තුනම කියන්න ඕන. එතකොට අපිට බුලත් කොලෙන් බලන්න පුළුවන් ශාස්ත්‍රය ඔස්සේ නිවසේ තියෙන වාස්තු දෝෂ සහ ඉන් එහාට කියපු ගැටලු තියෙනවා නම් විතරයි. එතකොට දැන් ඔතනින් එහාට ගිහිල්ලා දැන් අපි කතා කරනවානේ අපේ මේ ගෙදර අනේ අපේ දූයි දූගේ මහත්තේ රණ්ඩු. පැහැීමක් නෑ. කසාද බඳිනකොට හොඳයි. බැඳලා මාස 3යි දෙන්න හැමදාම රැට රණ්ඩු. නෑයිම ගටියයි වගේ. ඔව්. හරි. දැන් හේතුවක් නැහැ. හරිද? එතකොට දැන් මේ දෙන්නගේ ගැටලුවට ප්‍රශ්න කීපයක් බලපාන. එක වාස්තු විද්‍යානුකූලව. ඒගොල්ලන්ගේ නිදන කාමරයේ හරි නිදන කාමරයේ තුල අර සමහර කය තියාගන්න ඕනේ ලස්සනට මාළු ටැංකි. නේ එක වැරද්දක්. දෙක අසහනකාරී තත්ත්වයක් මතුවෙනවා නිරෝෂන්. මේ වීදුරු කණ්ණාඩිය තියෙනවනේ. ඒ වීදුරු කණ්ණාඩිය සාමාන්‍යයෙන් අපි ඇඳ තියලා ඇඳේ ඉස්සරහට තමයි තියන්නේ. නැකිනකොට මුණ පේන්නේ. ඒක හොඳම නෑ. සාමාන්‍යයෙන් අපි නැගිටිනකොට පේන්න තියන්නේ. අපි ආයාසයෙන් ගිහිල්ලා බලන්න පුළුවන් විදිහ දැනකට තියන්න ඕන. මේ පොඩි දෙයක්. හැබැයි ඒ දෙන්න ගහ ගන්නවා. හැබැයි ඕකට කරන්න පුළුවන් දේ තමයි හරිද? මේ පුළුවන් තරම් මල් පෝච්චියකට හරිද? මල් පෝච්චියකට රතු පාට මල් තියෙන්නේ. රතු පාට වර්ගයේ මල් කීපයක් තියලා මල් පෝච්චිය තියන්න. උදේ නැගිටිනකොට රැයට තියන්න. උදේ නැගිටිනකොට ඒක දකින්න. දෙන්නගේ ආදරේ වැඩි වෙනවා. ආයි ගහගන්නේ නැහැ. හරි. දැන් ඕකට මොකද්ද කරන්නේ? අන්තිමේදී උසාවි ගාන ගිහලා තමයි නවතින්නේ. මේ පුංචි දෙයක්. හරි. අනිත් එක තමයි කාමරේ පිරිසිදු තියාගන්න. හරි. අතු ගාගෙන යන නිරෝෂන්. හරි. අර මොකක් හරි අපි කිව්මු පොතක් වටනවා කියලා ලියන. පොත ගන්න ගියාම තමයි තේරෙන්නේ මකුණු දැල් කියලා ඇඳයට. ඒක අතු ගන්න බෑ හොඳ නෑනේ. ඒක තියන්න ඕන. හරි. මේ වගේ වැරදි දේවල් පුංචි දේවල්. මේවෙන් මොකෝ වෙන්නේ රෝෂන්? අවසාන ප්‍රතිඵලය හොඳ නෑ. මතක තියාගන්න. හරි. එතකොට ඊළඟට අපි කියනවා බාත් รู එකේ දොර වහලා තියන්න කියලා. මේක ඇරියම තමයි. අහයි වෙහිල්ලක් නෑ. ඒක පිරිසිදුව තියෙන්න ඕන. අනිත් කාරණාව නිරෝෂන් දැන් ඇඳුම් ගොඩක් තැන්වල මං ගෙවල් පරීක්ෂා කරන්න ගියාම මට කේන්ති කට හොඳ නෑ. ඒ හින්දා මං කියලා දානවා. යනකොටම බාත් รู එකේ ඇතුළෙන් තැනම ලොකු ඇඳුම් ගොඩක්. ඒ මදිවට නහය වහන් තමයි එතනින් යන්නේ. මේ වැරදි. හරි. එදිනෙදා ඇඳුම් එදිනා හොදනවා නම් මේ ප්‍රශ්න නෑ. මතක තියාගන්න. හැබැයි මේ ප්‍රශ්නේ අපි විසින් අපි කාටද මේ කරගන්නේ? අපිටම තමයි. අවසානයේ කොහෙවත් ඉන්නයට බයිනෝ. අල්ලපු ගෙදරට බයිනෝ, ඊළඟ ගෙදරට බයිනෝ, තරහ වෙච්ච නෑදෑයන්ට බයිනෝ. අරගොල්ලෝ මෙහෙම කරලා, අරගොල්ලෝ බන්ධන කරලා, වින බන්ධන කරලා. දැන් බන්ධනේ කරගෙන තියෙන්නේ කවුද?
තමන් විසින්මයි නේද? මේ තමන් විසින්. පිරිසිදුකම පිළිවෙල කියන දේ වාස්තු විද්‍යාත්මක දෝෂවලටත් මේ ආකාරයේ බලපෑමක් කරනවා කියන වග අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා. සජීව වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් 0112 77යි 44යි 22 මේ දුරකථන මාර්ගය සමහරලාට කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ නිසාම අපි තවත් දුරකථන අංකයක් ඔබට මතක් කරනවා 0112 77යි 44යි 23 මේ ඔස්සේ ඔබට සජීව වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ නිවසේ ඒ වගේම ඔබේ භූමියේ තියෙන වාස්තු විද්‍යාත්මක දෝෂ පිළිබඳ ගයානම් බලංගොඩ මහත්මයාගෙන් තොරතුරු දැනගන්න සහ ඒවට තියෙන විසඳුම් පිළිබඳ දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. කවුද මේ? හලෝ. ආයිබෝවන් කවුද මේ? ආයිබෝවන් අම්බලන්ගොඩි මල්ලිකා. මල්ලිකා මහත්මිය. හොඳයි. මල්ලිකා මහත්මිය ගයානම් අම්බලන්ගොඩ මහත්මයාගෙන් දැනගන්න පුළුවන් ඔබට කතා කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතුමියගේ ගෙදර බලාගන්න තමයි අවශ්‍ය වෙන්නේ. මල්ලිකා මහත්මිය අම්බලන්ගොඩින් තමයි අපිට කතා කරන්නේ නේද? ඔව්. අම්බලන්ගොඩින්. හොඳයි. මල්ලිකා මහත්මියටත් අවශ්‍ය වෙනවා එතුමියගේ නිවසේ ඒ වාස්තු දෝෂ පිළිබඳ දැන කියා ගන්න. මේ මල්ලිකානෝනේ මේ බුලත් කොලේ අරන් දුන්නේ මන් නෙමේ නිරෝෂන් හොඳේ. මේ මල්ලිකානෝනේ දැන් ඔබතුමියගේ කුස්සියෙන් එළියට බහිනවනේ. ඔව්. එළියට බහිනකොට වම් අත පැත්තේ මායිමේ මුල්ල තියෙනවනේ. ඔව්. එතනින් අඩි 5ක් විතර ගේ පැත්තට ඉස්සරහට එනකොට පැහැදිලිද? ඔව් කිය පැහැදිලි. ඔව් ඒ ඉස්සරහට එනකොට මේ මොකද්ද මේ මට ඒකට කියන්න තියෙන්නේ අසුද්දයි කියලා. මොකක්ද එතන තියෙන්නේ? ඉන්ද්‍රාවද? පැහැදිලි නෑ. ලිදකාවද කියලා අහනවා. ඔව් එතන තියෙන්නේ මොකද? එතන අසුද්දයි නිකන් අර කළු වෙලා වගේ පස් නිකන් කළු වෙලා වගේ එතන ලිඳද තියෙන්නේ. ටැප් එකේ දෙමැද්ද එක. මොකද? ටැප් එකේ ඒ කුණ ඒ යන තැන. ඒක තමයි. මේ එතන නෝනේ අපි ගත්තොත් එහෙම ඒක යන්න ඕන പ്രേත පාදයට. ඕක තියෙන්නේ මනුස්ස පාදේ. ඒ නිසා කරුණා කරලා මල් පෝච්චි 3ක් හරි එහෙම නැත්නම් ක්‍රෝටන් නතු 3ක් හරි කමක් නැහැ. අඩි 3ක් එතන ඉඳන් දකුණු අත පැත්තට වක්‍රව ඉඳන්න. එතකොට ওই දෝෂය ඒ දෝෂ ප්‍රශ්නේ නැති වුණාම ඇතිනේ දෝෂය ඉවත් වෙනවා ඔබතුමීට හොඳ වෙනවා. හරි? හරි. හොඳයි බොහොම ස්තුතියි මල්ලිකා මහත්මිය අපිට කතා කරාට මම හිතන්නේ ඔබට ඒ විසඳුමුත් බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. හැබැයි ඔබේ නොදන්නාකම නිසා බොහෝ දෝෂවලට ඔබේ නිවස සහ ඔබේ භූමිය සහ ඒ තුලින් ඔබේ ජීවිතයටත් හානිකර අවස්ථාවන් උදා වෙනවා. මේ පිළිබඳ දැන කියා ගැනීම ඒ නිසාම ඉතාම වැදගත් වෙනවා. අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් සම්බන්ධතාවය ලබා ගමු. අපි ගිය සතිය ඔබට පොරොන්දුනා ඉසිවර ඉසව් වැඩසටහනේ ඔබ එවන කේන්දර පිටපත් සහ උපන් වෙලාව දිනයත් එක්ක අපි අහඹු ලෙස තෝරාගත් එක කේන්දරයක පලාපල ඊළඟ වැඩසටහනේ කියනවා කියලා. අපි යන්නේ පොරොන්දු ඉෂ්ට කරන් තමයි දැන් සූදානම් වෙන්නේ. ගයන් මහත්මයා මම මේ අපිට එවපු WhatsApp මාර්ගෙන් අපිට එවපු කේන්දර අතරින් එකක් තෝරගත්තා. 1991 4 වෙනි මාසේ 29 වෙනිදා සඳුදා දවසේ පස්වර 3:57ට දර්ගා නගරයේදී උපත ලද කෙනෙකුගේ කේන්දරයක් තමයි මම තෝරගත්තේ. මේ කේන්දරේ 1991 4:29 3:57 පස්වර 3:57ට දර්ගා නගරයේනේ. දර්ගා නගරේ. එතකොට මේ කේන්දරය තුල ගැටලුකාරී මට්ටමක් කියන්නේ මෙයා මේ වෙනකොට විවාහ වෙලා ඉන්න බෑ. පැහැදිලිද? හේතුව මෙයාට ශනි මංගල දෝෂය තියෙනවා. දැන් ගොඩක් අයට ওই ශනි මංගල දෝෂයේදී විවාහ වෙනකොට කල් යනවා. ඒතර ඇයි මේ ශනි මංගල දෝෂය කියන්නේ? මේක දෝෂයක් නෙමෙයි නිරෝෂන්. මේක අපි ජ්‍යොතිර්වේදීන් වරද්දගෙන. මේක දෝෂයක් නෙමෙයි. දැන් ඔයාට ගැළපෙන්නේ නැති කෙනෙක්ව කසාද බඳිනවද? ගැළපෙන කෙනෙක් කසාද බඳිනවද? අපි ගැළපෙන කෙනානේ හොයන්නේ. ඉතින් මේක වෙන්නේ දැන් අපි කියනවා ගෙදරට ආවට පස්සේ මේ මනමාලය හොඳයි. ඔක ගෑනු ළමෙක් ගියා. මනමාලය හොඳයි. ඒතර මනමාලය හොඳයි කිව්වට එයා කල්පනා කරනවා මෙයා ඇත්තටම මෙයාගේ පේන පිටින් පේන දේද මේ ඇතුළාන්තයේ මෙයාගේ තියෙන්නේ නෑ. මෙයා එක්ක ජීවත් වෙන්න බෑ කියන මම එයාට කැමති නෑ. ওই විදිහට තෝර යනකොට කාලේ යනවා. හරිද? මේක තින් තේරිල්ල.
ඔය සමහර කඩවලට ගියාම අපේ ඇත්තෝ ඔය අවුරුදු කාලේනේ කඩවල මම හිතා පැය ගාණක් යනවා තෝරන්න. සමහරකට එකක්වත් තෝරගන්න නැතු වෙනවා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. හරි. ඒක මෙයාටත් ඔන්න ඕක තමයි ගැටලුව තියෙන්නේ. හැබැයි එතන ඒකත් නෙමෙයි ගැටලුව. ඒක එකක්. හරි. දෙක මෙයාගේ චරිත ලක්ෂණ අනුව මෙයා සාමාන්‍යයෙන් වංචාවට බොරුවට කැමති කෙනෙක් නෙමෙයි. හරි. අනිත් එක තමයි මෙයා සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තොත් නීට් එකට ඉවර කරන කෙනෙක්. හරි. මෙයා හොයන්නේ මෙයා නිතරම මෙයාගේ දුක කියන කෙනෙක්. දුක ඕන කෙනෙකුට කියනකොට මෙයාට ඕන කරන්නේ ඒක කියනකොට අහගෙන ඉන්න කෙනෙක්. එයා එකක් කියනකොට ඒක භාගයට කියනකොට ඒ අනිත් පැත්තෙන් ඉතුරු ටික කියනකොට එයාට ඒ පාර්ශවය හරියන්නේ නැහැ. මේ චරිත ලක්ෂණේ තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. දැන් මගේ ගාවට ආවම නිරෝෂන් මම මුලින්ම කරන්නේ චරිතය කියනවා. කේන්දරේ මං හදනවා. මට කේන්දර ගොඩක් වැරදි වෙන්නේ. හදලා චරිතය කියනවා. ඊට ඒ චරිතයට අනුව ඕන නිරෝෂන් හොයන්න. හරි. මම දන්නේ ගොඩාක් වැරදි කරනවා. මම මේ කතා කරන්නේ හරියට දේ කරන හරියට නෙමෙයි. හරියට දේ භාගයට ඉගෙනගෙන භාගයට වැඩ කරන අයට. හරි. දැන් මෙයාගේ බුද මහා දශාව තියෙනවා. බුද අන්තර් දශාව තියෙනවා. තව දෙකක් තියෙනවා නිරෝෂන්. කවුරුත් හැමෝම දන්නේ මහා දශාවේ අන්තර් දශාව විතරයිනේ. මෙයාට බුද විදශාව තියෙනවා. සිකුරු සූක්ෂමේ තියෙනවා. මේ හතරක් තියෙනවා බලන්න. එතකොට මේ හතරෙන් මෙයාට ගැටලුවක් නැහැ. හැබැයි මෙයාගේ සිකුරු සූක්ෂමේ නමුත් එයාට බලයක් නැහැ උඩට එන්න. හරි. එතකොට එතනින් එහා ගියපු දෝෂයක් මෙයාට තියෙනවා. හේතුව තමයි මෙයා සාමාන්‍යයෙන් පාන්දර හරිය තමයි නිදාගන්නේ. එතකම මෙයාට නිින්ද යන්නේ නැහැ. හරිද? ඊළඟට මෙයාගේ ඇඟේ කැක්කුම් වැඩි. මෙයාට දවල්ට නිදිමත ගතිය වැඩි. මේ දෝෂය කියන්නේ හිත දුර්වලයි. ඒකට මේ දේ එක වුණාම තනියම තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා මේ දේ නම් ගැටලුවක් නැහැ. අන්නර වැඩිපුර පැත්තකින් ආපු දේ අයින් කරගන්න. එතකොට ලබන අවුරුද්දේ අගෝස්තුවේට කසාද බඳීමේ හැකියාව තියෙනවා. විසඳුමේ බොහොම සුබ පණිවිඩයක්. මම හිතන්නේ මේක තමයි විය යුත්තේ නේද? යම් ආකාරයක මඟ පෙන්වීමක් නිවැරදි මඟ පෙන්වීමක් ඔබට තියෙනවා නම් ඒ බලාපොරොත්තුවත් එක්ක ඔබට ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි මේ අහඹු ලෙස තෝරාගත්ත කේන්දරයක පලාපල තමයි ඔබට කිව්වේ. දැන් ඔබටත් කැමැත්තක් තියෙනවා නම් ඔබේ කේන්දරයේ පලාපල දැන කියා ගන්න ඔබට පුළුවන් මෙන්න මේ WhatsApp අංකයට ඔබේ කේන්දරයේ පිටපතක් උපන් වේලාව සහ දිනය අපිට යොමු කරන්න. මං කියන්නම් දුරකථන අංකය WhatsApp කරන්න ඕනේ 077යි 372යි 60යි 84. මම නැවත වතාවක් මතක් කරන්නම් 077යි 372යි 60යි 84. මේ ඔස්සේ අපි සූදානම් වෙනවා අද දවසේදී ඔබේ වන ඒ කේන්දර පිටපත් වලින් අහඹු ලෙස එකක් තෝරාගෙන ලබන සතියේ බදාදා දවසේදී ඉසිවර ඉසව් වැඩසටහන තුළ මේ ආකාරයෙන්ම සජීව වැඩසටහන අතරතුර එම කේන්දරයේ පලාපල කියන්න. ඒ වගේම තමයි දේශමාන්‍ය ගයාන් අම්බලන්ගොඩ මහත්මයාව මුණ ගැහිලා ඔබට ඔබේ නිවසේ තියෙන ඒ වගේම ඔබේ ඉඩමේ තියෙන වාස්තු දෝෂ පිළිබඳ දැනගන්න පුළුවන්. එතුමන් මුණ ගැහෙන්න පුළුවන් දිනයන් සහ ස්ථානයන් මම නැවත වතාවක් මතක් කරන්නම්. සතියේ සෑම අඟහරුවාදා දිනකම කොළඹ, ඒ වගේම සෑම බදාදා දිනකම කළුතර, සෑම සිකුරාදා දිනකම බෙලියත්ත, සෑම සෙනසුරාදා දිනකම කුරුණෑගල, සෑම ඉරිදා දිනකම ගාල්ල උඩුගමදී ඔබට එතුමන්ව මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. මෙන්න මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා කලින් වෙලාවක් වෙන් කර ගන්නත් පුළුවන්. 077යි 372යි 60යි 84. තවත් දුරකථන අංකයක් තියෙනවා 076යි 606යි 54යි 02. මේ ඔස්සේ ඔබට පුළුවන් එතුමන්ව මුණ ගැහෙන්න කලින් වෙලාවක් වෙන් කරවා ගන්න. හොඳයි ගයන් මහත්මයා අපි විශේෂයෙන්ම මේ අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ව සජීව වැඩසටහනට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ නිවසේ භූමියේ තියෙන ඒ වාස්තු දෝෂ පිළිබඳව අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා. අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට මොන වගේ පණිවිඩයක්ද ඔබතුමාට දෙන්න තියෙන්නේ? ඇත්තම කියනවා නම් නිරෝෂන් මෙහෙමයි දැන් ඉස්සෙල්ලා අපි හැදෙන්න ඕන ඊට පස්සේ තමයි අපි අනුන් හදන්න ඕන. දැන් මේක වෙලා තියෙන්නේ අපි අනුන් හදන්න යනවා අපි හැදෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා අපේ ගෙදරින් අපි පටන් ගමු. අපි ගේ පිරිසිදු කරගමු. ඊළඟට අපි අපේ නිදන කාමරේ පිරිසිදු කරගමු. අපේ ඇඳුම් ටික පිරිසිදු කරගමු. වත්ත පිරිසිදු කරගමු. ඊළඟට බලමු අපි මොකද්ද කරන්න කියලා. එතන හදන්න නැතුව නිරෝෂන් තව එහාට ගිහිල්ලා වැඩක් නැහැ නේ. හරි. අල්ලපු ගෙදර කැලේ කියලා අපි ඒ මිනිස්සුන් බයිනවා අපේ ගෙදර එඩෙන්ගු ඉන්නේ.
අන්න එකයි අපිවම කියව ගන්න එක ඉතාම වැදගත් වෙනවා. අපි නිරන්තරයෙන්ම මේ පිළිබඳ ලබන සතියේදී ඉසිවර ඉසව් වැඩසටහන තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක, ගුප්ත විද්‍යාචාර්ය, මැණික් විද්‍යා උපදේශක, සීවලී මහා පංචාංගලිතේ ප්‍රධාන කර්තෘ දේශමාන්‍ය ගයාන් අම්බලන්ගොඩ මහත්මයාට අද වැඩසටහන පැමිණීම වෙනුවෙන් ආයිබෝන් කියලා ඔබතුමාට සමුදෙනවා. ආයිබෝන් නිරෝෂන්. ඒත් සමගින් අපි බදාදා පිනිවිර නිමා කරනවා. ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයග්‍රහණය. ප්‍රාතාර්කා හා බැඳි ඔබේ ජීවිතයේ ගැටලුවලට තාම්බූල ශාස්ත්‍රීය විසඳුම් දැනගන්න. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සීවලී මහා පංචාංගනිතේ ප්‍රධාන කර්තෘ ගයාන් අම්බලන්ගොඩ මහතා හමු. ඉසිවර ඉසව්ව ජ්‍යොතිෂ සේවය අමතන්න 077 372 60 84